Kristutumange vārdhātavaraṭ apētu antyanvara lesa. Samidana Vahasya Vasamaga Vanasekva Shudavara Lutumagi Subharanchi Nupudana Nada Kotasake In Pasu Vahasi Nayanam Nurakata Vadia Seka Vadvahasege Shramakayoda Mahatsamuhayaka උන්වහන්සේ පිරිවරා ගියා. උන්වහන්සේ නුවර දොරටුවට ලං කල මලමිනියක් පිටතට ගෙනෙන ලද්දේ. මල තැනැත්තේ සිය මවගේ එකම පුත්‍රයා ඈත වැන්නබුවගේ. නුවර වාසී විශාල පිරිසක් ඈ සමග සමිඳානන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට හැඬීම නවත්තන්නේ වදාළසේක. උන්වහන්සේ ලං වී දෙනට අත දැමූසේක. එවිට දෙන උසුලන්නෝ නැවතුණා. උන්වහන්සේ යෞවනය නැගිටින්නේ මම ඔබට කියමි වදාළසේක. එවිට මල මිනිසා නැගිට හිඳගෙන කතා කරන්නට පටන් ගත්තේ. උන්වහන්සේ ඔහු සිය මෑණියන්ට බාර දුන්සේක. එකල සියල්ලෝම බියපත්ව ශ්‍රේෂ්ඨ දිවැසිවරේ අපාතර පහළ වී සිටි දෙවියන් වහන්සේ සිය සෙනග ගලවන්න වැඩියසේකැයි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. සමිඳානන්ගේ ශ්‍රී වචනයයි ප්‍රියතර සහෝදර සහෝදරියනි, අද දවසේ තේමාව යෞවනය නැගිටින්න යනුයි. අද මේ දේශනාවේ පළමු ආමන්ත්‍රණය මෙතනට ඇවිල්ලා ඉන්න. එහෙම නැත්නම් තාමත් කූඩාරමට වෙලා මේ දේශනය අහගෙන ඉන්න අහුම්කම් දෙන යෞවනය තරුණය මේ ඔබ සඳහාමයි. 14 වන වයසෙන් අපි ආරම්භ කරනවා යෞවන කාලයේ ජීවිතේ. අපි කියනවා මේ කාලයට සංක්‍රාන්ති සමය කියලා. ඊට පස්සේ අපි එළවෙනවා තරුණියට. තරුණ කාලේ අවුරුදු 35-40ක් වෙනකන් අපි ඇදගෙන ගලාගෙන යන ජීවිතේ. කවි රචනා ලියන නිර්මාපකයන් කියනවා මේ කාලයට ජීවිතේ වසන්ත කාලය කියලා. ඇල දොළ පිරීලා යන මල් පෙදෙන ගෙඩි හැදෙන කුරුල්ලන් වෙනකට වඩා රහට ගී කියන වසන්ත කාලයේ ජීවිතේ ලස්සන සුන්දර කාලේ මුළු ජීවිතය ඇතුලේ අපි ඔක්කොටම මේ කාලය ඇතුළත අපි දේවල් ඉගෙන ගන්නවා. අපි සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඒ වගේමයි අපි සැලසුම් කරනවා. හරි අපූර්වට සිත්තම් කරනවා ජීවිතය අනාගතය. ඒ වගේම අපි ජය ලබනවා. අපි පරාජය වෙනවා. පරාජය ඇතුළේ අපි පන්දරය ලබනවා. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ සුඳුරු වසන්ත කාලය ඇතුළත ජීවිතේ අපේ ජීවිතේ තාරුණ්‍ය ඇතුළේ. මගේ සහෝදර සහෝදරයනි, මේ දවස්වල අපි ආශිර්වාද කරන තැනක් අපි පියතුමන් කීප දෙනෙක් ඉන්නවා. මේ ආශිර්වාදය ලබන්න පවුල් විදිහට තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. අපි මේ දැකපු හැම පවුලකම ඇතුලේ හිටියා යෞවනයක්, තරුණයක්. දරුවන් පුංචි පවුල්වල අම්මා තාත්තා තරුණයි තාම. තරුණය කියලා කියන්නේ
අපේ පවුල් වලට බැඳිච්ච දෙයක් කවුරුන් හෝ තරුණ කෙනෙක් ඉන්නවා පවුල ඇතුලේ. එහෙම නැත්නම් යවුනේ. දුවේ පුතේ ඔබ තමයි ඔබේ පවුලේ ශක්තිය බලය. අම්මලා අරගෙන ඉන්නේ පුතාගේ අතට අතින් අල්ලගෙන. තාත්තලා අරගෙන ඉන්නේ දුවව හරි ආඩම්බරයි. ඔබ තමයි ඔබේ පවුලේ ආඩම්බරය. ඔබ තමයි ඔබේ පවුලේ ආලෝකය. ඔබ නිමිලා ගියොත් ආලෝකය කොයින්ද උන්ට? ඔබේ ජීවනය නැතුව ගියොත් ශක්තිය කොයින්ද උන්ට? එනිසා ආරාධනය ඔබට පෞද්ගලිකව තරුණය යෞවනය ඔබ නැගිටින්න. ඒක පුළුවන් වෙන්නේ ඔබ කොතරම් දුරට ජේසුස් සවිදානන් වහන්සේ සමග ඔබ සම්බන්ධ වෙලාද කියන කාරණය මතයි. ඔබේ පවුල ඔබට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඔබ දෙවියන් වහන්සේට කිතුණු යෞවනයේ තරුණයෙක් විදියට තරුණයෙක් විදියට සම්බන්ධ වෙලා ඒකාබද්ධ වෙලා තියනවාද කියන කාරණය මතයි. එහෙම වුණොත් අපිට පුළුවන් මේ දේශයේ මේ ලෝකයට ආදර්ශයක් වෙලා වෙනස් කරන්න. පළමු පියවර තියෙන්නේ ඔබගේ අතේ ඔබගේ ජීවිතයේ ඇතුලේ. අපි මේ පූර්ණිකාවත් සමග අද දවසේ සුවිශේෂයට හරි ප්‍රබල ප්‍රතිහාරයක් සිද්ධ වෙනවා. තරුණයෙක් නැගිටිනවා මරණය. හැබැයි මේ ප්‍රතිහාරය සිදුවීම ඇතුලේ උන්වහන්සේ දැකපු තැන ඉඳලා මම කොටස් තුනකට කඩාගත්තා. මේ දේශනාවේ මේ පළවෙනි කොටස. පළවෙනිම දැක අනුකම්පා කොට කියන කොටස. දෙවනුව ලංවී උන්වහන්සේ දෙනට අත දැමූසේක කියන කොටස. තුන්වෙනුව උන්වහන්සේ යෞවනය මනෝවට කියන්නේ නැගිටින්න කියන කොටස. ඉතින් පළමුවෙන්ම දැක අනුකම්පා කොට. මම විශ්වයේ කන්‍යාසෝරිය සමග අපි වියතුමන්ලා ගෙවල් බැහැදකින්න ගියා. එක කොට්ටාශයක මේ කොට්ටාශ නායකාව ගෙදරකට අරගෙන යන්නේ කන්‍යාසෝරිය. හේතුව තමයි ඇය කියනවා එච්චර හොඳ නැති වෙයි ෆාදර් කෙනෙක් කියොත් හොඳයි පිරිමි කෙනෙක් නිසා. මගේ පවුලට බැහැදකින්න ගියා. පුතා තාම නිදි මේ උදේ 11ට පාන්දර නෙවෙයි. මධ්‍යහන වෙන්නත් ළඟයි. දැනෙනවා මොනවා හරි පාවිච්චි කරනවා කියලා අනවශ්‍ය දෙයක්. හැබැයි කතාව ඇතුලේ මගට යනකොට කියනවා ෆාදර් දෙවියන්ට අපිව පේන්නේ නැහැ ෆාදර්. දෙවියන්ට අපිව පේන්නේ නැහැ ෆාදර්. කතාවේ අවසානයේදී ඔහු අවුරුදු ගානකට පස්සේ ගිහිල්ලා කඩෙන්න අපි කියනවා පහන කරගෙන ඇවිල්ලා පළවෙනි වතාවට මාත් එක්කලා ඒ පහන පත්තු කරා. මම ප්‍රිය සහෝදර සහෝදරයනි ආදරණීය දුවේ පුතේ අපි හිතනවා දෙවියන්ට අපිව පේන්නේ නැහැ අපෙන් දුරයි කියලා. හැබැයි දෙවියන් වහන්සේට ඔබ පේනවා. නික්මයාම පොතට මම යනවා 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තියට. මොසෙස් තෝරගන්න ස්වාමීන් වහන්සේ බැහැලා ඇවිල්ලා කතා කරනවා සීනයි කන්දේදී. උන්වහන්සේ කතා කරලා කියනවා මගේ සෙනඟ ගැන. ඊජිප්තුවේ. උන්වහන්සේගේ වචන හරි බරයි. මම දකිනවා ඔවුන්ගේ වේදනාව. මට ඇහෙනවා ඔවුන් මොර දෙන නාදය. මම දන්නවා ඔවුන්ගේ විලාපය දුක්බරිත තත්වය. එනිසායි මම ආවේ ඔවුන්ව ගලවා ගන්න. ඒ වගේ ආදරණීය දුවේ පුතේ ඔබේ පවුලේ තත්වය උන්වහන්සේට තතානියක් කියන්න ඕනේ නැහැ දන්නවා වාසේ. ඔබ විඳින අරගලය ඔබ ඉන්න බාධක උන්වහන්සේ දන්නවා. ඔබ විඳින පීඩනය ඇතැම් වෙලාවට අර තරුණයා වගේ මත්ද්‍රව්‍ය වලට අහු වෙලා දන්නවා මත්ද්‍රව්‍ය වලින් ගොඩ එන්න ඕනේ කියලා. හැබැයි ගොඩ එන්න අමාරුයි. ඒක අරගලයක්. ඒ අරගලය උන්වහන්සේ දන්නවා. පාප මිතුරන්ට අහු වෙලා
ගොඩ එන්න ආසයි, ගොඩ එන්න අමාරුයි. ඒ අරගලය උන්වහන්සේ දන්නවා. අනවශ්‍ය සම්බන්ධයක පැටලිලා බයයි කියලා වෙන්න මේ තරුණියට ඒක අරගලයක්. ඒ අරගලය උන්වහන්සේ දන්නවා. බයිකේ ලීස් එක ගවා ගන්න බැරුව ඔබ ගහන ඔබේ වචනයෙන් කියන ගේම් එක උන්වහන්සේ දන්නවා. විවාහය ඇතුලේ තරුණ ඔබ දෙදෙනාව තේරුම් ගන්න ඒක හරි අමාරු ලෙස්සි නෑ. ඒ අරගලය උන්වහන්සේ දන්නවා. කරලා හැබැයි වෙච්ච මෙතන ඉන්න තරුණියෝ අම්මට තාත්තට වඩා දන්නවා ඒකෙන් තමන්ගේ ජීවිතය විනාශ වෙනවා කියලා. තරුණියෝ කියලා කියන්නේ ගොඩක් බුද්ධිමත් අය. යෞවනයන්. ඒ අය දන්නවා. ඒකෙන් මිදෙන්න ඕනේ කියලා දන්නවා. ඒක අරගලයක්. අමාරුයි මිදෙන්න. අනවශ්‍ය සම්බන්ධතාවල විපාකය උන්දන්නවා. ජීවිතය මරා දමන පාපය, අලසකම, ඇදවැටීම, ඔබේ පරාජය මේ සියල්ල අරගල උන්වහන්සේ දකිනවා, උන්වහන්සේට ඇහෙනවා, උන්වහන්සේ දන්නවා. හැබැයි උන්වහන්සේ ඔබ නොදන්නවා වුණාට ඔබටත් වඩා දන්න තව දෙයක් තියෙනවා. ඒ දේ තමයි ඔබේ ඔය දුර්වලකමට වඩා ඔබ බලවත් බව. ඔබේ ඔය අරගලයට වඩා ඔබ ශක්තිමත් බව. ඒ අරගලේ ජය ගන්නට පුළුවන් බලය ඔබේ ඇඟ ඇතුලේ තියෙන බව. ඔබට පියඹායක් යා හැකි දුර හරියට මේ අහස වගේ මෙච්චරයි කියලා කියන්න බෑ. අපේ ගම්මානේ පුංචියට ඉපදෙන තරුණිය හෙට දවසේ කොහෙට යයිද කියලා මුලෝකේ කොතැන ඉඳීද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ දන්නවා ඔබට යන්න පුළුවන් කියලා. ඒ ඔබේ ආලෝකයේ ගුණ සුවඳ පිපුණත් ලස්සනට උන්වහන්සේ දන්නවා. ඒ නිසායි අද උන්වහන්සේ ඔබව ස්පර්ශ කරන්නේ විශේෂ ආකාරයෙන්. උන්වහන්සේ දෙන්නට අත තබා ලංවේ. දෙන්නට අත තබුසේක. දෙන නැවතිනේ. ස්පර්ශයේ මොහොත කියන්නේ ප්‍රාතිහාර්ය මොහොතක්. මාතුමාගේ සුභාරංචියේ පස්වෙනි පරිච්ඡේදයේ ජෛරස්ගේ ගෙදර ගිහිල්ලා උන්වහන්සේ ලෝකෙම කියනකොට මැරිලා කියලා උන්වහන්සේ අතින් අල්ලලා ස්පර්ශ කළා. එනගිටා. අටවෙනි පරිච්ඡේදයේ මාර්ක් සුවිශේෂයේම බෙත්සයිදාව අසල අන්ධයා ස්පර්ශ කළා. ඔහුට පෙනී බලනවා. හත්වෙනි පරිච්ඡේදයේ බිහිරි කෙනාගේ සම් ස්පර්ශ කළා. ඔහුට ඇහිලා හම්බුණා. මානේ දුක් විඳපු කාන්තාව පස්වෙනි පරිච්ඡේදයේ ගිහිල්ලා උන්වහන්සේගේ දාවද්ද ස්පර්ශ කළා. රෙද්දේ උන්වහන්සේට දැනුණා ස්පර්ශ කළා. ඇයගේ ලේගමන නැවතුණා. කාටවත් කරන්න බැරි අරගල උන්වහන්සේට පුළුවන් ස්පර්ශය ඇතුලේ සුවපත් කරන්න නගා සිටවන්න. ඉතින් මා ප්‍රිය දුවේ පුතේ සහෝදර සහෝදරයෝ අද දවසේ සංවිධානය වහන්සේ ඔබව ස්පර්ශ කරන මොහොතයි. ඔබේ ප්‍රශ්නේ උන්වහන්සේට ප්‍රශ්නයක් නොවේ. උන්වහන්සේගේ ස්පර්ශය හරි බලවත් ශක්තිමත්. උන්වහන්සේට පුළුවන් ඔබව නැගිටවන්න. හැබැයි ඔබ ඉඩ හරින්නට ඕනේ. උන්වහන්සේට ඔබව ස්පර්ශ කරන්න. පරාජිත වගේම ජයග්‍රාහී අපි දෙනෙත් වසාගෙන මොහොත. කුඩාරමේ ඉන්න ඔබත් මේ ආමන්ත්‍රණය ඔබටයි. සුළු මොහොතක් දෙනෙත් වසාගෙන බාර දෙන්න ඔබේ ජීවිතය සංවිධානය වහන්සේට. මග කෙටි යා යුතු මග දුරයි පුතේ ඔබට. යා යුතු දුරත් ඔබේ සිහින ඔබේ බලාපොරොත්තු හරි බලවත් සංවිධානය වහන්සේට ඉඩ දෙන්න එදා එසෙනද වගේ ස්පර්ශ කරන්න ඔබේ ජීවිත කතන්දරේ. ස්පර්ශ කරන්න සංවිධානයේ කියලා අය දෙන්නා. ස්පර්ශ කරනකොට ප්‍රාතිහාර්ය වෙනවා ඔබේ ජීවිතය අදහන්න. එන්පස්සේ වහන්සේ කියනවා යෞවනය මම ඔබට කියන්නේ ඒක හරි පෞද්ගලික ආමන්ත්‍රණයක්. මම ඔබට කියන්නේ නැගිටින්න.
ඒ ගැර්තචි ඒක තමයි ලුක්තුමා පාවිච්චි කරන ග්‍රීක වචනය. ඒ වචනේ තේරුම් කිහිපයක් තියෙනවා. නැගිටින්න, උත්තානවන්න, පුංචි පුංචි වෙනස්කම් අවදි වෙන්න. අද අපිට ගැලපෙන හොඳම දේ නැවත ජීවනයට පැමිණෙන්න. නැවත ජීවනයට පැමිණෙන්න. මොකද උන්වහන්සේ දන්නවා ඔබට හැකි කියලා, ඔබට පුළුවන් කියලා ජීවිතයට නැවත ජීවනයට පැමිණෙන්න. පාපය පරාජය කරලා ශුද්ධවත් ජීවිතයකට ඔබ නැගිටින්න. බය සංකාවන් පරාජය කරලා ධෛර්ය සම්පන්නව පුතේ දුවේ නැගිටින්න. ඔබ පරාද නැහැ. ඔබේ හුස්ම මේ ශරීර කුඩුවෙන් යනකම් ඔබ පරාද නැහැ. ඔබට පුළුවන් නැගිටින්න. හිතන්න අර සොරා ස්වාමීන් වහන්සේත් එක්කලා නැගහපු හුස්ම පොද යනකම් පරක්කු නැහැ ඔබ වහන්සේට නැගිටින්න. පරාජයන් නොදැනින් නැගිටලා බලාපොරොත්තුවෙන් නැවත අරඹන්න. කැඩුණු සම්බන්ධතා වලින් අම්මා තාත්තා එක්කලා තියෙන හොඳ සම්බන්ධතා පළුදු වෙලා ඇති. සමාව ගන්න. ආපහු නැගිටින්න. ඔබේ ප්‍රඥාව අවදි කරගන්න. ඔබේ කැපවීම අවදි කරගන්න. ඔබේ ධනාත්මක සිතුවිලි අවදි කරගන්න. ඔබ ලස්සනයි. ඔබ සුඳුරුයි. ඒ සුඳුරු බව නැවත ප්‍රතිස්ථාපනය කරන්න ඔබේ ජීවිතය ඇතුලේ. ඒකට අද හොඳම අවස්ථාවක් තියෙනවා. පාපශාරණයේ සක්‍රමේන්තුව. අපේ නිහල් පායස් ගරු පියතුමා ඇවිල්ලා අතිගරු පියතුමා ඇවිල්ලා මට කිව්ව සම්බන්ධ කරන්න. පියතුමාලා රදගුරුතුමන් ගොඩක් මහන්සි වෙනවා ඔබේ ජීවිතය තරුණ තරුණියනි වෙනස් කරන්න. ජේෂ්ඨ වෙලා කරගන්න. එනිසාද මේ අවස්ථාව මගහැර ගන්න එපා. ඔබ හැම කෙනෙක් ලැබිලා තියෙන්නේ ආපහු නවම පණක් ලබලා යන්න. එනිසා පාපශාරණයට ඇවිල්ලා අද එමණක් හෙට අනිද්දා දනගන්න මේ අල්තාරයයිනේ. ඔබට පුළුවන් ආපහු අරගන්න මේ ජීවිතය. මම අවසන් කරන්න මේ කොටසත් එක්කලා. ආදරණීය අම්මේ තාත්තේ තරුණ දුවලා පුතාලාගේ සහෝදරය සහෝදරිය නෑමික මිතුර මේ ආමන්ත්‍රණය දෙවෙනි කොටසේ අවසානය ඔබටයි. දෙන උසුලාගෙන දාමේ නයිනුවර අසන්වාසයෙන් මිතුරන් අම්මා. ජීවිතේ ඕනම දෙයක් වුණාම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ළඟ ඉන්නවා කවුරු නැතත්. ඉතින් මාගේ සහෝදර සහෝදරියනි අර මට හම්බ වෙච්ච තරුණයක් තියෙනවා කවුරුත් මට කිව්වේ නෑ පල්ලියන්න කියලා පොඩි කාලේ. අභිවෘද්ධියන්ට ලැබුවායින් පස්සේ පල්ලියන්න කියලා මට කිව්වේ නෑ කවුරුත්. පාපුච්චාරණය කරන්න කියලා මට කිව්වේ නෑ කවුරුත්. දහම් පාසලට යන්න කියලා කවුරුත් මාවේ ලෙව්වේ නෑ. ඒ වගේම තමයි හැමතිස්සෙම කිව්ව බලන්න බෑ කියලා. මට අයයට අනිත් අය. ඒ වගේම නිතරම තාත්තා දැන් කියනවා දැන් ඔබලට පරක්කු වැඩි කියලා. දෙවියන් වහන්සේට කවදාවත් පරක්කු නැහැ. ඔබේ දුවව, ඔබේ පුතාව ඔබවහන්සේට වටිනවා. ඔබේ තියෙන්නේ වගකීම. බනින්නේ නැතුව, ප්‍රතික්ෂේප කරන්නේ නැතුව, ඇය ඔහු මොන අධියක හිටියත්, ඈත ගව් ගානක් දුර හිටියත්, මොන තැනක හිර වෙලා ඇය ජීවිතේ විලංගු වැටිලා හිටියත් ඔහු අරගෙන එන්න ඔහුව ඔස්සගෙන එන්න ඔහුව ඇයව ජේසුස් සමිදානන් වහන්සේ ගාවට උන්වහන්සේ වෙනස් කරයි ඇයව. එය තමයි ඔබට ලැබෙන අද හැම කෙනෙකුටම මෙතන කැඳවීම. ඔබේ තරුණ ඔබේ යෞවන පුතාව දුවව උස්සගෙන එන්න සමිදානන් වහන්සේට ඔබේ ජීවිතය ඔබ ලබන උතුම්ම භාග්‍යයකයි පිතාගේ පුත්‍රයාගේ ස්පේතු සාන්තකේ නාමයෙන් ආමෙන්. යේසු இளைஞனே நான் உனக்கு சொல்லுகின்றேன் எழுந்திடு. இயேசுவுக்குள்ளே பிரியமான இறையுறவுகளே, இன்றைய நாளிலே தியானிப்பதற்கு கொடுக்கப்பட்டிருக்கின்ற கருப்பொருளான
இளைஞனே எழுந்திடு. இயேசுவுக்குள்ளே பிரியமானவர்களே, குடும்பம் என்பது ஒரு அழகான ஒரு கோயிலாக இருக்கின்றது. அந்த கோயில்கள் ஒவ்வொன்றிலும் மகனோ மகளோ அந்த கோயில்களிலே வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அவ்வாறு வாழுகின்ற அந்த மகனையும் மகளையும் பார்த்து ஆண்டவர் இன்றைய நாளிலே சொல்லுகின்ற உன்னதமான வார்த்தை என்னவென்று சொன்னால், இளைஞனே நான் உனக்கு சொல்லுகின்றேன் எழுந்திடு. மகனே மகளே நான் உனக்கு சொல்லுகின்றேன் எழுந்திடு. எதிலே இருந்து எழுந்திடு என்று சொல்லுகின்றார் என்று சொன்னால், பிரியமான இறை உறவுகளையும் இன்றைய நாள்களிலே நாங்கள் செயற்கை நுண்ணறிவுகளுக்குள்ளும் போதை வஸ்துகளுக்குள்ளும் பல்வேறுபட்ட பிரச்சனைகளுக்குள்ளும் எம்முடைய இளம் சமுதாயம் மடிந்திருக்கின்றது. அந்த மடிந்த நிலைகளிலே இருந்து மகனே மகளே நான் உனக்கு சொல்லுகின்றேன் எழுந்திடு என்று சொல்லி ஆண்டவர் இன்றைய நாளிலே எங்களுக்கு அறைகூவல் விடுகின்ற கடவுளாக இருக்கின்றார் என்பதை இன்றைய நாளிலே இறைமாற்றி எமக்கு எடுத்து எம்புகின்றது. பிரியமானவர்களே, இன்றைய நாளிலே ஆண்டவராகிய கடவுள் உங்களுடைய குடும்பங்களிலே இருக்கின்ற மகளையும் மகனையும் தொட ஆசைப்படுகின்றார். உங்களுடைய மகனும் மகளும் மரித்த நிலையிலே இருக்கின்றார்கள். உடல் ரீதியாக மறிக்கவில்லை, உள ரீதியாக மரித்த நிலையிலே இருக்கின்றார்கள். செயற்கை நுண்ணறிவுகளுக்குள்ளும் போதை வஸ்துகளுக்குள்ளும் பல்வேறுபட்ட விதமான அடிமை தலைகளுக்குள்ளும் அவர்கள் மரித்த நிலையிலே இருக்கின்றார்கள். அவ்வாறு இருக்கின்றவர்களை இன்றைய நாளிலே ஆண்டவர் தொட வேண்டும் என்று ஆசைப்படுகின்றார். தொட்டு அவர்களை அவர்களுடைய வாழ்வில் இருந்து உயிர்ப்பிக்க வேண்டும் என்று சொல்லி ஆண்டவர் இன்றைய நாளிலே ஆசைப்படுகின்றார். பிரியமானவர்களே, எனவே இன்றைய நாளிலே எங்களது மகனையும் மகளையும் இளம் சமுதாயத்தையும் ஆண்டவருடைய கரங்களுக்குள்ளே ஒப்படைத்து மண்டாட வேண்டியவர்களாக இருக்கின்றோம். நாங்கள் ஒவ்வொருவரும் யோசேப்பினுடைய வாழ்வை பாருங்கள். யோசேப்பு ஒரு இளம் பையனாக இருந்தான். அவன் தன்னுடைய குடும்பத்திலே இருந்து ஒதுக்கப்பட்டான். தன்னுடைய சகோதரங்களால் வெறுக்கப்பட்டான். இறுதியிலே அந்த இளைஞன் தான் எகிப்திலே ஒரு தலைமைத்துவத்திற்கு சென்றடைந்தான். இதன் காரணமாக புறக்கணிப்புகளையும் பல்வேறுபட்ட இழிநிலைகளையும் தனக்குள்ளே தாங்கிக் கொண்டான். ஆண்டவரோடு அவன் பயணித்தான். அதன் நிமித்தம் அவன் எகிப்திலே ஒரு தலை சிறந்த தலைவனாக உருவாக்கப்பட்டான். அவனுடைய காலடியிலே யார் அவனை ஒதுக்கி வைத்தார்களோ அவர்கள் அவனுடைய காலடியிலே விழ ஆண்டவர் அருள் கூர்ந்தார். பிரியமானவர்களே, இன்றைய நாளிலே எங்களுடைய குடும்பங்களிலே இருக்கின்ற எங்களது மகனும் மகளும் நான் இழிநிலையிலே இருக்கின்றேன், பல்வேறுபட்ட கஷ்டங்களுக்குள்ளே வாழ்ந்து கொண்டிருக்கின்றேன் என்று சொல்லி நினைக்கின்ற ஒவ்வொரு மகனும் மகளும் இன்றைய நாளிலே ஆண்டவர் சொல்லுகின்றார், நான் உன்னை தொடுகின்றேன், நீ இன்று எழுந்திடப் போகின்றாய், உன்னுடைய வாழ்விலே ஆசீர்வாதங்களை கண்டுகொள்ளப் போகின்றாய் என்று சொல்லி ஆண்டவர் இன்றைய நாளிலே சொல்லுகின்றார். பிரியமானவர்களே, திருத்தந்தை பிரான்சிஸ் தன்னுடைய திருத்தூது அறிவுரையிலே கிறிஸ்து வாழ்கின்றார் என்ற திருத்தூது அறிவுரை மடலிலே குறிப்பிடுவார். இளைஞன் எவ்வாறு தன்னுடைய வாழ்வை வாழ வேண்டும் என்று சொல்லி அவர் மிக தெளிவாக எடுத்து எம்புகின்றார். கிறிஸ்து ஒரு இளைஞனாக இருந்தார். 30 வயதிலே தன்னுடைய வாழ்வை தொடங்கியவர் 3 வருடங்களுக்குள்ளே வரலாற்றையே புரட்டி போட்ட ஒரு இளைஞனாக இருந்தார். கிறிஸ்துவுக்கு முன் கிறிஸ்துவுக்கு பின் என்று சொல்லி வரலாறு எழுதுகின்ற ஒரு இளைஞனாக கிறிஸ்து இருந்தார் என்று சொன்னால், உங்களுடைய குடும்பத்திலே இருக்கின்ற மகனும் மகளும் ஒரு இழிநிலைக்குள்ளே இருக்கின்ற போது, ஆண்டவரை ஏறெடுக்கின்ற போது அவனுடைய வாழ்வு மாற்றமடையும் என்பதை ஆண்டவருடைய நாளிலே நமக்கு எடுத்து எம்புகின்றார். பிரியமானவர்களே, எனவே இரக்கமாக எங்களை